කවුද කියන්නේ? එක ප්‍රශ්නයක් විසඳ ගන්න විදියක් බලන් කල්පනා කරන්න කොහොමද මේ ප්‍රශ්නයක් එකක් විසඳ ගන්න කිය. තියෙන ඔක්කොම පටලවාගෙන ඉලා හැම තැනටම කතා කර කර එහෙම දඟලලා හරියන්නේ නැහනේ. විසඳ ගන්න විදියක් තියෙන කොහොමද? දැනගත්තා නම් මොන හරි දෙයක් මට එන්න කියලා. මොකද්ද නංගි උනේ? මෙහෙම ගියාද? අයිය අහන්න දෙයිද මට මන්දම් පත්තු කරන්න නෝ දෙවෙනිට කියලා. අනේ දෙවෙනිට කිව්වද නැද්ද කියලා හරියට දැන් දෙවෙනික කිව්වා කියලා ඉතින් කියන්න බැරිය බං. මම කෝල් එකක් ගන්න ගියොත් එයා හිතනවා මම ඔබ අහන්න වෙන්නේ ටිකක් තියෙනවා. දෙවෙනිද? ඉතින් දැන් දෙවෙනිට කතා කරන්න එපා. දැන් දෙවෙනිට කතා කරලා මොකක් කරන්නද? කිව්වනම් එයා දැන් අහයිනේ මගේ නෑ දෙවෙනිට එහෙම කරන්නේ. ඉතින් දැන් ගයාන්ටත් කිව්වනම් තිලාටත් කිව්වනම් දෙවෙනිට කියන එක වැඩක් කියහම එයාට. දැන් තිලාට මොනවද කිව්වේ කියලා දැනගන්න විදියක් නෑනේ. නෑනේ දාලා දෙන්නේ මොනවද තිලාට. ඉතින් දැන් ජනිත් කියන්නේ එහෙම දන්නේ නෑ නිරුවක්. තිලා කිව්වේ නිසා නෙමෙයි ජනිත් කියලා දන්නේ. පෙන්නන්න උනේ කතාවෙන්. ඔව්. ඔව්. එතකොට එතනින් හිතන්න තිලක් කතා කරලා එහෙනම් තිරක් කතා කළා එනං ඒ කියන්නේ නේද? ලැජ්ජ නැද්ද එතකොට අර මිනිහ අඩු කරනවද මොනවද පෙන්නන්න ගන්න යන්නේ ගෙදරට? එහෙනම් තිරට ඔක්කොම විස්තරේ කියන්නේ නැති. ඔය ඊර. කියනකොට එයා කියන්නේ නැති මෙහෙමයි මම අතාරලා තියෙන්නේ. ළමයි දෙනගෙන විතරයි මම හොයන්නේ. එහෙම අතෑරලා තියෙන කියලා කිව්ව නිසා දන්නේ දැන් නිලුවකට කේන්ති ගිහින් ඉන්නේ. අතෑරලා තියෙන්නේ මම මොන හරි දෙයක් සිද්ධ වෙයි. ගැනත් දන්නවා ජනිත් ගැනත් දන්නවා. කියලා කියන්නේ මෙයා දැන් අසංග ගැන කියන්නේ ඉතින්. ඔව්. ඒක නිසා තමයි මේ දැන් ෆොටෝ පෙන්නවා කියන්නේ මේ දෙන්න. අර ෆොටෝ එක කොහොමද ගියේ කියලා මම මේ හොයන්නේ. ඒක තමයි මට දැන් හර්ෂ කෝල් කරා. මට හර්ෂ කතා කරලා කිව්වා. මං කිව්වා මම මේ ප්‍රශ්නේ විසඳනකෝ දැන් අවස් වෙන කලින් කට්ටියටම කෝල් කරන්නකෝ. කට්ටියටම කෝල් අරගෙන මං වීඩියෝ කෝල් එකක් ගත්තා ඇත්ත. ඒ වුණාට මම මේ මගේ ෆෝන් එකේ බලන්න කියලා මගේ ෆෝන් එක මම ඔක්කොම මං කට්ටිය මෙනකන් ඉඳලා මම ෆෝන් එකත් පෙන්නන්නේ මේකේ තියෙන ඒවා බලන්න හැම එකම බලන්න මම මෙසේජ් කරලා තිනවා. මම මොනවාවත් ඩිලීට් කරන්නේ නැහැ මම අයින් කරන්නේ නැහැ කිසිම දෙයක් ඔක්කොම ෆෝන් එකේ තියෙනවා. මං ඒකයි දැන් හර්ෂත් ආවට පස්සෙත් මං කිව්වේ මං කෝල් එකක් ගත්ත එක ඇත්ත. මං කෝල් එකක් ගත්ත එක ඇත්ත. හැබැයි මම ෆොටෝ ගහනවා මම කිසිම දෙයක් මම වීඩියෝ කෝල් එකක් කරගත්තේ මම පරිස්සමට ඉන්නවද කියලා බලන්න. නැතුව මට වෙන මොනවා මට පිටිපන්නේ නැහැ. මං කිව්වනේ යනකොට කිව්වා පරිස්සමට ගිහින් එන්න. ඔව් මම යනවා මට හිතට හරි නෑ මගේ ඔය මට මේ දවස් ටිකේ මගේ වැඩ ප්‍රශ්නත් එක්ක මට හිත කිව්වෙම නෑ යන්න. සත්‍ය කියනවා ඔයාලට අඬ කිව්වනේ. ඔව් මට කිව්වනේ. ඔව් සත්‍ය කියනවා. දැන් පොල් ගහන කතාව මොකද එයා දන්නේ කොහොමද? ඉතින් පොල් ගහන කතාවක් කිව්වේ නෑනේ ඔයා. මේක තමයි මෙතන කතාවනේ. නෑ පොල් ගහන කතාවක් කිව්වේ නෑ. හිතුණාද දන්නේ නැහැ පොල්. මොකද්ද? ඔව් කියලා තියෙනවා කියලා මට ඇහුණා. ඔව් මේ ඒක අහමු ඔය මොකද්ද ඒක කියලා. පොල් ගහන කතාවක්වත් දේවාලය යන කතාවක්වත් මම ඒකයි ඔව් යන්න ඕනේ ඒක තමයි මම කියන්නේ ඒක තමයි එන්නේ කි දැන් එයාට කියන ආවේ නැතොත් වීල්ලා කරන් යන් ගෙදරට හරිද ආවේ නැති වුණොත් එයා එතකොට හරිනේ දැන් පොල් මොකද්ද පොල් ගහන කතාව කවුද කිව්වේ මොනවාද කිව්වේ පොල් ගහන කතාව මම කිව්වේ තාත්තා යමයි හම්බ වෙලා ඊට මට ගිහිල්ලා අසල නැත්තම් මම ඔත් නැති අයියත් එක්ක හොඳ රෙදි ටිකක් අරගෙන රෙදියවල හරි ඕක තියාගන්න වීඩියෝ එක රෙකෝඩින්